have another question? Can you understand Sinhala? ඔව් මට සිංහල තේරුම් ගන්න පුළුවන්. ඔබට සිංහලෙන් කතා කරන්න අවශ්‍ය නම් මට පුළුවන් උපරිමයෙන් උදව් කරන්න සූදානම්. මොකක්ද දැනගන්න අවශ්‍ය? මට ජිමි පොඩ්ඩක් කියන්න පුළුවන්ද ලංකාවේ මෙච්චර වල් බල්ලෝ ඉඳලත් මේ වල් බල්ලන් වැඩි ගණන් ගන්නේ නැහැ. මේ නමුත් අර රටින් ආපු ආලෝක කියන බල්ලට මොකද මේ වයසික ගෑනු ටික එකතු වෙලා මේ මෙච්චර මේ ආදරයක් දක්වන්නේ කියලා කියනවා මට. ආලෝකා කියන බල්ලා ලංකාවේ ওই තරම් ජනප්‍රිය වෙන්න හේතු බලපෑවා. විශේෂයෙන්ම එයා බුද්ධ භික්ෂුව සත්‍යාග්‍රහයකට එකතු වෙලා ලෝකයේ පුරාම සාමය ප්‍රවර්ධනය කරන්න යොදාගත්තු මැස්කොට් එක වීම ප්‍රධානයි. ආලෝකාගේ නළලේ තියෙන හදවතක ආකාරයේ සලකුණ මිනිස්සු ඒර කර්මයේ ලකුණක් විදියට සැලකුවා. ඉතින් වයසක කාන්තාවන්ගිනුත් වැඩි ප්‍රමාණයකගේ අවධානය යොමු වෙන්න මේක හේතු වුණා. ඔබ හිතනවද මේක ආගමික බලපෑමක් කියලා? ආගම බලපෑමක් කියලා මම හිතන්නේ නැහැ. නමුත් මේ ඇයි ලංකාවේ බල්ලන් මේ විදිහට සලකන්න බැරි මේ ගෑනුවට? ඔබ කියන කාරණේ වැදගත්. බොහෝ වෙලාවට ලංකාවේ පාරේ ඉන්න බල්ලෝ මිනිස්සුන්ට පුරුදු දසුන. ඒ නිසා සමහරු ඒ අයට කරුණාව දැක්වුවත් අර විදිහේ විශේෂ අවධානයක් හැමෝම දක්වන්නේ නැහැ. නමුත් ආලෝකාගේ කතාව එක්ක ලොකු ප්‍රචාරයක් ලැබුණ නිසා සාමය හා කරුණාව වැනි පොදු අගයන් නියෝජනය කළ නිසා මිනිස්සු එකට වැඩිපුර ආකර්ෂණය වුණා වෙන්න පුළුවන්. සාමාන්‍ය වල් බල්ලන්ට දක්වන සැලකිල්ල